ඔව් මම දැන් ගත්ත බඩු ටික. දැන් මම පිටත් වෙන්න යන්නේ. හරි. හරි මම දැන් යනවා. නැගිටින්න මහත්තයා නැගිටින්න මහත්තයා නැගිටින්න මම මැරිලා නැත්ද මොකද ඔයාලට තේරෙන්නේ නැද්ද කැමති මේක මොන කරගෙන යන්න බෑ කියලා මම විතරක් නෙමෙයි රන්දිකා ඔයත් තේරුම් ගන්න මේ හැමදේම දැන් ඒ කාම වෙලා දැන් අපි හැමදාම එක විදිහේ කතා කරනවා මේ පස්සේ කිසිම විසඳුමක් ලැබෙන්නේ එරන්දිකා මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ ඔයාලට මොණයක් එක්ක හිලා දෙරන්දිකා මම තමසිට කිව්වනේ එකපාරක් මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ කියලා මට නිදා ගන්නත් බෑ මට වැඩක් කරගන්නත් බෑ හරි දැන් මට ඔයා මොකද්ද කරන්න කියන්නේ තමසිට උනන් ගිහින් මැරෙනවා හරි ඔයාට මම මැරෙනවානේ දකින්න ඕනේ නේද? මම තමසිට කිව්වනේ එකපාරක් මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ කියලා මට නිදා ගන්නත් බෑ මට වැඩක් කරගන්නත් බෑ තමසිට උනන් ගිහින් මැරෙනවා හරි ඔයාට මම මැරෙනවානේ දකින්න ඕනේ නේද? මහත්තයා ඊළඟට කෝච්චිය එන්නේ කීයටද? මහත්තයාට කොහේ යන්නද ඕනි? දැන් තව කෝච්චි දෙකක් එන්න තියෙනවා ඉස්සරහට. මුලින්ම යන කෝච්චිය කීයටද එන්නේ? තව විනාඩි 20කින් වගේ කොළඹ කෝච්චියක් එනවා මහත්තයා. විනාඩි 20කින් නේද? කරුණාවෙන් සවන් දෙන්න. යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාද වී ධාවනය වනවා ඇත. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුව පළ කරමු. ස්තුතියි. මහත්තයා මොකෝ මේ ගොම්මන් වෙලාවේ මට මේ වැව බලන්න යන්න මේ ඔරුව ගන්න පුළුවන්ද මේ වැවේ මහත්තයාට ඔරු පදින්න පුළුවන්ද මම පැද්ද පෝරුව හැටියට මේව මොනවද මාමේ මම නැවුත් පැදලා ආවේ මහත්තයාට එච්චර විශ්වාස නම් මගේ මේ ඔරුව යන්න යන්න හැබැයි මහත්තයෝ මේ බැද්දේ රෑ වෙනකොට යක්ෂයෝ කුම්බාණ්ඩයෝ වැහි වහලා කාලේ හැදුනේ යන්දාරේ ඉන්න කිසි කමකට නැහැ ඕන එකක් කරගත්තා
මහත්තයෝ මම කිව්වනේ මහත්තයාට යන්න එපා කියලා. නැගිටින්න.